ශිෂ්‍යත්ව විභාගය හෙටයි. දින සති මාස ගෙවී ගොස් ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ඒ ගැන සිහිවන විට සියුම් බියක් සිතට දැනුණද අභියෝගයට සාර්ථකව මුහුණ දීමට මම බලාපොරොත්තු වෙමි. විෂය කරුණු ආවර්ජනය කරමින් නිදහස් මනසකින් අද දවස ගත කිරීම මගේ බලාපොරොත්තුවයි. විභාගය සඳහා රැගෙන යා යුතු සියලු දේවල් මම අම්මාගේද සහයෝගය ඇතිව සූදානම් කරගත්තෙමි. සන්ධ්‍යාවේ පන්සලට ගොස් මම මල් පහන් පූජා කර බුදුහිමියන් වැඳ ආශිර්වාද ලබා ගත්තෙමි. ප්‍රශ්නපත්‍ර පිළිබඳව සුබ සිහින දකිමින් මා වේලාසනින්ම නින්දට වැටුනේ හෙට දවස ප්‍රබෝධමත්ව ඇරඹීමේ අරමුණෙනි. Scholarship exam is tomorrow. Many days have passed and only a few hours are left for the scholarship exam. I feel a little scared, but I am ready to do my best. Today I will revise my lessons with a calm mind. With my mother's help, I got ready all the things for the exam. In the evening, I went to the temple and offered flowers to the Lord Buddha. I went to the bed early to wake up fresh and happy tomorrow. Please like, subscribe and press the bell icon. Thank you for watching our YouTube channel.